ඒ රාෂ්ටකය කියනවා නේද? මොනවද මේ ඒ රාෂ්ටක? ඒ රාෂ්ටක ලැබුවාම මොකද වෙන්නේ මිනිස්සුන්ට? ඒ රාෂ්ටකය කියන්නේ අසුභ කාලයට. තමන්ගේ ග්‍රහයා තුල මේ ශනි ග්‍රහයාගේ ගමන් කරන ඒ අභියෝගාත්මක ස්වභාවයට තමයි මේ ඒ රාෂ්ටකය කියලා හඳුන්වන්නේ. ඒ රාෂ්ටක කාලය සමහර විට අවුරුදු 2කමාරක් විතර ගත වෙන්නත් පුළුවන්. ඒ රාෂ්ටකයක් ලැබුවාම සුබ ඵල නම් ගෙන දෙන්නේ නැහැ. ඒ රාෂ්ටකයක් ලැබපු කෙනෙකුට මෙන්න මේ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මානසික පීඩනය, සිත ඇතුළත නොසන්තුන් භාවය, සෞඛ්‍ය ගැටලු, තෙහෙට්ටුව, දුර්වලතා, අධ්‍යාපනයේ ගැටලු, අධ්‍යාපනය කරන්න කම්මැලි වීම, රැකියාවල ප්‍රමාදය, ඒ වගේම තමන්ට කරන කටයුතු වලින් පාඩු සිද්ධ වීම, වියදම් වැඩිවීම, හිතවත් අය සමග පවා අසමගිය, මෙන්න මේ වගේ ලක්ෂණ ඔබට ඒ රාෂ්ටකයක් ලැබුවාම දකින්නට පුළුවන්. තව පැත්තක් ගත්තොත් එහෙම මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන්, වගකීම් ඉටු කරන්න පුළුවන්, ජීවිත පාඩම් ලබා ගන්න පුළුවන් කාලයක්. නිහතමානීව සැලසුමක් සහිතව කටයුතු කළොත් දිගු කාලීන ලාභ ලබන්නත් පුළුවන්. මෙන්න මේ කාලය තුල ඔබ අවදානම් වැඩවලට යන්නට එපා. වැඩි විවේකයක් ගන්නට ඕනේ. ටිකක් නිදා ගන්න එකත් හොඳයි. වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගෞරව කරන්න ඕනේ. ඒ වගේම දානමාන ආදී කටයුතු, සිල් රැකීම්, පංචශීල ආදී ප්‍රතිපත්තිය පිළිපදා කටයුතු කිරීම වගේ දේවල් වලට යොමු වෙන එක හොඳයි. එතකොට ඔබට ඔය තියෙන පොඩි කාලයේ ඒ රාෂ්ටකය ගෙවිලා යාවි. මෙන්න මේ ආකාරයෙන් තමයි ඒ රාෂ්ටකය පිළිබඳව විස්තර ඔබට දැනුවත් කරන්නට තියෙන්නේ.